පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඉස්සරහට කෙවින්ගේ තාත්තා නිම්නාවගෙන් සමාව ගැනීමත් එක්ක තමන්ගේ පුතා වෙනුවෙන් තමන්ගේ පුතා නම් පටලවිල්ලක් දාගෙන බොරුවක් කරපු නිසා සහ සැබෑ දෙමව්පියන් සැඟවීම ගැන මේ හැම දෙයකටම හේතු පැහැදිලි කරාම නිම්නාවයි කෙවින්වයි එකතු කරන්න බැරි කමක් නැහැ කියන කතාව ගැන තමයි මම ඔයාලට මතක් කරන්නේ. ඉතින් පාටකුරුල්ලෝ කතාවේ පොන්සේකා වැනි ගෞරවනීය චරිතයක් තමන්ගේ පුතා වෙනුවෙන් නිම්නාවි ඉදිරියේ නිහතමානී වෙලා සමාව ගැනීම කතාවේ තීරණාත්මක සහ ඉතාමත් සංවේදී අවස්ථාවක් වෙන්න පුළුවන්. නිම්නාවි කියන්නේ වැඩිහිටියන්ට ගරු කරන ගුණගරුක කෙල්ලෙක්. තමන්ට වඩා වයසින් වැඩි සමාජයේ පිළිගත් කෙනෙක් වන පොන්සේකා තමන් ඉදිරියේ වැඳ වැටි හෝ බගෑපත් වී සමාව ඉල්ලන විට නිම්නාවිට ඒක දරා ගන්න බැරි වේ. ඇගේ හිතේ කෙවින් ගැන තිබුණු කේන්තියට වඩා පොන්සේක ගැන ඇතිවුණු අනුකම්පාව නිසා ඇය කෙවින්ට සමාව දෙන්න පෙළඹෙන්න පුළුවන්. කෙවින්ගේ වැරද්ද ආදරණීය වැරද්දක් ලෙස පිළිගැනීම පොන්සේකට පුළුවන් නිම්නාවිට පැහැදිලි කරන්න. කෙවින් මේ දේ කළේ නරක චේතනාවකින් නොවේ. ඇයව අහිමි වෙයි කියන තියෙන බයට. පියෙක් විදියට ඔහු දෙන සහතිකය නිසා නිම්නාවිට කෙවින් කෙරෙහි නැවත විශ්වාසයක් ගොඩනගින්න ඒකම හේතුවක් බවට පත්වේවි. නිම්නාවිගේ පවුලේ අයගේ ප්‍රතිචාරය. නිම්නාවිගේ පවුලේ අයත් පොන්සේකගේ මේ ක්‍රියාව දැක්කම පුදුම වේවි. සාමාන්‍යයෙන් පොහොසත් හෝ බලවත් පවුල් තමන්ගේ වැරදි පිළිගන්නේ නැති වුණත් පොන්සේකාගේ නිහතමානීත්වය නිසා නිම්නාවිගේ පවුලේ අය කෙවින්ව තමන්ගේ පවුලට ගැළපෙන කෙනෙක් විදිහට පිළිගන්නට ඉඩ කඩක් තිබෙනවා. කතාවේ ඇතිවිය හැකි හැරවුම. මේ අවස්ථාවෙන් පස්සේ කෙවින් සහ නිම්නාවි අතර තියෙන බැඳීම කලින්ටත් වඩා ශක්තිමත් වන්නට පුළුවන්. මොකද දැන් ඔවුන්ගේ ආදරයට දෙපැත්තේම පවුල්වල ආශිර්වාදය ලැබෙන නිසා. ඉතින් නුරාන්ට තවදුරටත් මේ පවුල් දෙක අතරට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. පොන්සේක සමාව ගත්තට පස්සේ නිම්නාවි කෙවින්ට කියයිද ආයේ මට කිසිම දෙයක් හංගන්න එපයි කියලා. ඉතින් ඔව් නිම්නාවි ආයේ කිසිම දෙයක් මට හංගන්න එපා කියලා පොරොන්දුවක් ගනීවි. මොකද ඇය මේ තරම් දුක් උනේ කෙවින්ගේ පවුල් පසුබිම නිසාවත් සල්ලි නිසාවත් නෙමෙයි. Taman පණ වගේ ආදරය කරපු කෙනා Tamanට බොරුවක් කරපු එක ගැනයි. නිම්නාවි එහෙම කියනකොට කතාවේ මෙන්න මේ වගේ ලස්සන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කෙවින්ට දැනෙන්න පුළුවන් ලෝකයේම දිනුවා වගේ සතුටක්. ඩඩා පොන්සේක ඉස්සරහාම නිම්නාවියේ සමාව දීම කෙවින්ගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් කරනවා. විශ්වාසය අලුතින් ගොඩනැගීම. නිම්නාවි ඒ දේ කියන්නේ කෙවින්ට ආයෙත් අවස්ථාවක් දෙන්න ඇය සූදානම් නිසායි. මේකෙන් පේන්නේ ඇගේ ආදරයේ බොරුවට වඩා ප්‍රබලයි කියන නුරාන්ගේ කුමන්ත්‍රණය අවසන් වීම. කෙවින් සහ නිම්නාවි අතර නොසගවන එකඟතාවයක් ඇති වුණාම නුරාන්ට ආයෙ කේලම් කියලා හෝ එහෙම නැත්නම් බය කරලා හෝ කිසිම දෙයක් කරන්න බැරි වේවි. මෙතනින් පස්සේ කතා වෙන්න පුළුවන් හොඳම දේ ඩඩා සහ මමා මැදිහත් වෙලා නිම්නාවිගේ සහ කෙවින්ගේ විවාහය ස්ථිර කරගන්න එකයි. එතකොට නුරාන් වගේ අයට සිද්ධ වෙන්නේ පරාජය බාරගෙන පැත්තකට වෙන්න. ඉතින් ඔයා හිතනවද කෙවින් මේ සිද්ධියෙන් පස්සේ හැමදේම නිම්නාවිට කියලා නුරාන්ගේ අනිත් රහස් ඔක්කොමත් එලි කරාවිද කියලා?